Hi guys, ඉතින් ඔන්න ඉතින් අදත් අපි ආවලට ලස්සන වීඩියෝ එකක් අරගෙන අද තියෙන්නේ අපි පොඩි පොන්ටයක් වගේ හාරලා ඒකට මාළු දානවා. හරි, අපි එහෙනම් වැඩි කතා නැතුව යම් වීඩියෝ එකට. අමතක නොකර subscribe කරන්න. හරි guys, ඉතින් අපි මෙන්න මෙතන තමයි හාරන්නේ. මේ තියෙන්නේ අපිට උදැල්ල, මේ තියෙන්නේ අපේ පිහිය. මේ දෙයෙන් තමයි අද හාරන්නේ. හරි, අපි එහෙනම් කැම් එක තනකින් තියාගෙන හම්බෙමු. ඔහොමම ඉන්න අපි කැම් එක තනකින් තියාගෙන ආපහු වීඩියෝ එකට එයා. හරි guys, ඉතින් අපි කැම් එක තියාගත්තා. අපි එහෙනම් වල හාරන වැඩේට බහිමු. මෙන්න තියෙන උදැල්ල අපි එහෙනම් හාරමු. Oh my god guys. Guys, අපිට ලොකුම මේ එකක් හම්බුණා. ලොකුම ගැටලුවක් හම්බුණා අපිට. මුලක් ගිහින් තියනවා හරි මැදින්. මුලේ කෑල්ලක් හම්බුණා අපිට. හරි, අපි එහෙනම් වල හාරන වැඩේට ආපහු පටන් ගමු. අපි වල හාරලා ඉතුරු වෙන පස් ටික මේ හරියෙන්ම අපි තියාගමු. මොකද අපිට ආපහු වල වහන්න වෙනවා. ඒක නිසා පස් ටික මේ හරියෙන්ම දාගමු. නැත්තම් අපිට ආපහු පස් හොයන්න යන්න වෙනවා. ඒකයි. මේ රබර් කෑලි. guys, අපිට මුලේ ලොකුම මුල හම්බුණා. අපි දැන් ඒක කපා ගමු. හම්බෝ. එන්නේ නැහැ guys. හරි guys, ඔන්න ඉතින් අපි වල නම් හාරගත්තා. අපිට ඇති ප්‍රමාණයට වල හැරුවා. මේ මගේ කකුලෙන් භාගයක් වගේ තියෙනවා. හරි guys, අපි එනම් මේකට අවශ්‍ය බඩු ටික අරගෙන ආවිල්ලා හම්බෙමු. හරි ඉතින් guys, අපිට අන්තිම ටික උදැල්ලෙන් නම් හාරන්න බෑ. අපි අන්තිම ටික පිහියෙන් හාරමු. හරි, අපි එනම් යන් හාරන වැඩේට. මේ අපි භාගයක් හාරගත්තා guys. මගේ කකුලෙන් භාගයක් වගේ හාරගත්තා. අපි ඊට ටිකක් හාරමු මේකෙන් කොහොම හරි. අපිට ඊළඟට මේකට තියන්නේ ගල් දාලා ඇතුළට වතුර දාන්න තියෙන්නේ අපිට. ඊට පස්සේ ගල් දැම්මම කියනෝනේ කට්ටිය වතුර හින්දින එක අඩු වෙනවයි කියලා. ඉතින් අපි මේකට ගල් දාන්නයි හදන්නේ. අපි ගල් දාලා වතුර හින්දින එක අඩු කරමු මේකේ. ඊට පස්සේ අපි මේකට මාළු පැටව ගෙනත් දාමු. බෑ guys, මේ වලට පේනවද මේ මුල් කෑලි මේ තියෙන මුල් කෑලි. මේ ගලුත් තියෙනවා. රෙදි කෑලි සේරම තියෙනවා මේකේ. අපි ඉතින් ඒක හදරව සේරම ටික අයින් කරලා තමයි මේ වල හාරන්නේ. මේ මුලක් තියෙන මේක නම් අපිට විශාල කරදරයක් වෙයි වගේ. මේ දවස්වල නම් මාරව්වක් තියෙන්නේ.
අර ඔයාලට පේනවද අර ඈත මුහුද? ඉන්නකො පෙන්න. අර ඔය පේනවද මෙතන මුහුද? හරි ගයිස් අපි ආපහු වල හරමු. දැන් නම් ටිකක් ඇති වගේ වල හැරුවා. දැන් නම් වල හැරුවා ඇති වගේ. ඔයාලට උදැල්ලෙන් හරපු ටික පෙවුනක් දන්නේ මම කැමරාව අන්න අතනින් තියලා තිබ්බේ. ඔයාලට පෙවුනක් දන්නේ වල හරපු ටික උදැල්ලෙන්. අපි ඉතින් පීයෙන් හරපු ටික පෙන්නලමයි හරන්නේ. හරි ගයිස් අපි එන යන් ගල් අරන් එන්න. යන ගමන් හම්බෙමු. හරි ගයිස් දැන් අපි ගල් ගේන්න යන ගමන් ඉන්නේ. වෙන මේ කැලෙන් තමයි යන්න වෙන්නේ. නැත්නම් මේ පැත්තෙන් යන්කෝ අපි පාරෙන් යන්න. පාරෙන් ගිහින් අපි කළු ගල් ටිකක් අරන් එමු. යන් ගයිස්. ඔයාලට පේනවද දන්නේ නැහැ මේ අවුවට කැම් එක. හරි ඉතින් ගයිස් මේ තියෙන ගල් තමයි. මෙන්න මේ ගල් තමයි අතුලට දාන්න ඕන කළු ගල්. හරි ගයිස් අපි මේ ගල් ටිකක් අරන් ගිහින් එතෙන්දී හම්බෙමු. හරි ගයිස් ඉතින් අපි ගල් ටික අරන් ගෙනාවා. එහෙනම් අපි ගල් ටික අතුලට දාලා වැඩේ කරමු. යම්. මේ ගල් ටික අපි අතුලට දාගමු. ඒකේ තියෙන කොරඩු ඒ ටික අයින් කරන්න ඕන. අපි ගල් ටික අතුලට දාලා තලාගමු. මේ ගල්. ඒකල අපි මේ වටේ ගාන්න ඕන මැටි. මැටි ගානවා අපි ඒ කරලා. අපි මැටි අනන්නෙත් මෙතනම තියලා තමයි. ගල් නම් ඇති ඒ ගයිස්. මැටිත් ගානවනේ. හරි ගයිස් එහෙනම් අපි මැටි අනන්න වතුර ගෙනල්ලා හම්බෙමු. හරි ගයිස් ඉතින් අපි මැටි අනන්න වතුරත් ගෙනාවා. අපි එන මේරිය මෙතෙන්ට දාගමු. අපි වතුර වැටෙන විදිහට සිස්ටම් එකක් හදලාමයි ගෙනාවේ. අපි අර පස් ගොඩටම වතුර ටික දාගමු. ඇති ප්‍රමාණයට දාගන්නත් එපා ගයිස්. මේ පස් ගොඩට වතුර ටික වැටෙනවා. හරි ගයිස් අපි එන අනාගම මේ වතුර ටික පැත්තකින් තියලා. හරි ගයිස් එන අනාගම මේක අතින් තමයි අනන්න වෙන්නේ. වතුර මදි ගයිස් අපි අන්තිම වතුර ටික දාගමු. මේක ගොඩක් දාගත්තේ ඒ පාර. හරි ගයිස් දැන් නම් වතුර ඇති වගේ පොදමට ආවා වගේ. අපි චුට්ට අරන් මේ උඩින් තියලා හදාගමු. පේනවද? ගයිස් අමතක නොකර ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. ඔයාලට මේ වගේ තවත් වීඩියෝ ඕන නම් subscribe කරලා bell icon එක දාලා තියාගන්න. අපිට මේ ඉටි කොලයක් අවශ්‍යයි මෙතෙන්ට දාගන්න. මේක උඩින් තියලා පාද වතුර දාන්න. මේ නැත්තම් වතුර ටික ඇතුළට හින්දෙනවා. මේක උඩින් තියලා ඕන වතුර ඉටි කොලේ උඩින් තියලා ඕන වතුර දාන්න. අපි එහෙනම් ඉටි කොලේ කපාගෙන ඇවිල්ලා හම්බෙමු. හරි ගයිස් ඉතින් ඔන්න අපි වලට මැටි ගහලා ඉටි කොලේ තියලා හදාගත්තා. ඔයාලට පේනවා ඇති. දැන් තියෙන්නේ අපිට වතුර ටික හිමීට දාගන්න. අපි වතුර ටික හිමීට දාගමු. පළවෙනි පාර නිසා මඩ වතුර ගයිස්. දෙවෙනි පාරට හරියනවා. මේ තියෙන අපේ පුංචි පොකුණ.
ඉතින් ඔයාලට පේනවද? වතුර හින්දෙන්නේ නැහැ දැක්කද? හරි ගයිස් එහෙනම් අපි ගිහින් එන්නම්. ඔයාලට තවත් මේ වගේ ලස්සන වීඩියෝ ඕන නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. බයි.